හායි ඕන මයික්මට වෝෂ් එකක් දාගත්තා. අපි බලමු මං කොහෙද යන්නේ කියලා. මොකද මට අද ෂුගර් ක්‍රේවින් එකක් ආවා. හැබැයි ගෙදර මුකුත්ම තිබ්බේ නෑ කන්න. මං ටක් ගාලා කීල්ස් එකට ගිහිල්ලා මොනවද ගත්තේ කියලා බලමු. මේ වගේ අයිස්ක්‍රීම් තමයි ගත්තේ. ඩාර්ක් චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තමයි අරගත්තේ. මේ විදිහට අරගෙන ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් මං මේ ඩාර්ක් චොක්ලට් එක අනිත් අය කාලත් ඇති. මේ කාලා නැති අයට මම පෙන්නන ඇලරිස් එකේ ඩාර්ක් චොක්ලට් එක. ගොඩක් අය මේ ඩාර්ක් චොක්ලට් අයිස්ක්‍රීම් එක හොයනවා. බට් මටත් අද තමයි හම්බුනේ. ඇත්තටම හොඳ ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා. අපි කාලා බලමු කොහොමද කියලා. ඩාර්ක් චොක්ලට් කෑල්ලක් එක්ක ඇත්තටම sugar level එක හොඳට මේකේ තිබ්බා. හරිම රසයි. Actually it's like heaven. Wow, so good. ඊට පස්සේ අපි බලමු මගේ අනිත් dessert එක. ඒක ඇවිල්ලා Elephant House එකේ feeling good කියන range passion frozen dessert එකක්. ඒක රුපියල් 450ක් තමයි උනේ. ඇත්තටම මේකේ ෆැෂන් කනවා වගේම ෆීලින් එකක් එනවා. ඇත්තට මුඩින් තියෙන්නේ ඒ විදිහමයි. ඔය ජෑම් එකක් වගේ තියෙනවා. ඒක හරීම රසයි. අනිත් එක මට කියන්න බැරි වුණා ඇලරිස් එකේ ඩාර්ක් චොක්ලට් එක 1900ක් වුණා. මේක ඇත්තටම හරීම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරලා බලලා මට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. bye.